සුබ දවසක් ඔයාලා හැමෝටම. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් සාමයෙන් ඒ වගේම අද මේ අලුත් දවසේ අලුත් බලාපොරොත්තුවක් එක්කම අවදි වෙන්න ඇති. ඉතින් ඔන්න මාත් ඉතින් අද දවසත් අලුත් බලාපොරොත්තුත් එක්ක අවදි වෙලා උදේම මේ සව් කැඳ එකක් හදාගන්න තමයි හදන්නේ. ඔයාලා දකිනවා ඇතිනේ මම ওই සව් ටිකක් භාජනයට දාලා ඒ ටික එකතු කරගෙන සව් කැඳ එකක් හදාගන්න තමයි හදන්නේ. සව් කැඳේ ඉතින් අපි හැමෝටම හොඳයි. ඇඟ සිසිල් වෙන මේ රසායනිකත් එක්ක ඒක පොඩි හැමෝටම ඉතින් ගුණදායක දෙයක්. ඉතින් මම හදාගන්න හදන්නේ. සව් ටික ඉස්සෙල්ලම ඔන්න ඔය විදිහට හොඳට හොදගෙන වතුර ටික පෙරා ගන්නවා. ඔය දකින්නේ ඉතින් මම වතුර ටික පෙරා ගන්න වෙලාවේ තමයි. ඉතින් මම මේක කරේ පස්සේනේ. ඒ නිසා ඉතින් ඔන්න ඔයාලා දකින්නේ ඔය මම සව් ටික හොඳට හොදලා ඒකට සුදු පාට වගේ තියෙන ටික යන්නකම් ඉඳලා වතුර එකත් එක්ක පෙරා ගන්න ටික තමයි ඔයාලා ඔය දකින්නේ. වතුර ටික පෙරාගෙන ඉවරයි ඉතින්. ඔන්න මම ඉතින් වතුර ටික පෙරාගෙන ඉවරයි. දැන් ලුණු ටිකක් එකතු කරලා වතුර ටිකක් එක්කම මේක ලිපේ තියාගන්න ඕන. දිගට මම ඒකත් ලිපේ තියාගෙන සව් ටික ඉතින් පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න ඕන. ඔයාලා දන්නවනේ සව් එක විදිහට පොඩ්ඩක් ආරම් කරලා බැලුවා මම ඉතින් අඩියවත් අල්ලනවද කියලා. නෑ ඔන්න ඔය විදිහට ඉතින් සව් ටිකක් හොඳට හැදෙන්න දීලා මම ලිපත් ඔන් කරලා මගේ ඉතුරු වැඩ ටික කරගන්න තමයි හදන්නේ. පොඩි පොඩි සව් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් කරන ගමන්ම තමයි සව් කැඳ එකත් හදාගන්න හදන්නේ. අපි යම්කෝ බලන්න මගේ ඉතුරු ටික මේක හැදෙනකම් කරන්නේ මොනවද කියලා. ඉතින් සව් එක ලිපේ තියලා ඔන්න මම ඉතින් පොල් කිරි ටිකකුත් වීදුරුවකට දාගත්තා. ඒ ඉතින් සව් එක සරස ගන්නත් එක්ක වේලිච්ච මුන්ත රස් පාන් ටිකක් තමයි ඔය එකතු කරගන්න හදන්නේ. ඔයාලට ඉතින් පොල් කිරි වෙනුවට ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා නම් ඒව එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි එකතු කරගන්නත් පුළුවන්. සව් එක හැදෙනකම් මම කිව්වනේ ඔයාලට පැණි සව් එකක් හදන්න කියලා. උන් ඉතින් සීනි කර කරගන්නත් එක්ක කැරමල් ටිකක් හදාගන්න හදන්නේ. අනිත් භාජනයේට සීනි ටිකක් එකතු කරගෙන තමයි හදාගත්තේ. ඔන්න ඔය විදිහට ඔන්න මගේ සව් එක දැන් හොඳට ඇට ටික මේවා වෙලා තියෙනවා. ඒකත් පැත්තකින් තියලා මම ඉතින් දැන් ඔන්න කැරමල් එක හදාගන්න තමයි හදන්නේ. කැරමල් වෙන්නේ ඉතින් ඔන්න අනිත් භාජනයේ සීනි ටිකක් දාලා ලිපේ තියලා ඉතින් ඔයාලා කැරමල් හදාගන්න විදිහ දන්නවනේ. මම නම් ඔන්න ඔය විදිහට තමයි එකතු කරගන්නේ. ඒ පේනව නේද? පොඩ බ්‍රවුන් පාටට වෙනවා. ඔන්න ඔය විදිහට ඉතින් ඔක්කොම සීනි ටික දිය වෙලා පාට වෙනස් වෙනකම් මම ඉතින් හැන්දකින් මේවා කරේ නෑ. අතේ භාජනයේම පොඩ්ඩක් කරකවලා තියලා හදා ගන්නවා ඉතින් ওই විදිහටම. අන්න එක නේද ලස්සන පාට. හරිම ලස්සන දුඹුරු පාටක් තියෙන. ඔය සීනි එකත් හොඳටම කැරමල් වෙලා තියෙන්නේ. මේ අතරේ මම ඉතින් කලින් හදාගත්ත සව් ටික එකතු කරනවා. සව් ටික ඔක්කොම එකතු කරලා හොඳට කවලම් කරලා මේ වෙලාවේ ඔයාලට පුළුවන් ඔයාලට පොල් කිරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරලා ඔන්න විදිහට මේ කවලම් කරන්න. පේනව නේද? ලස්සන පාටකුත් වෙනවා. හැමදාම ඉතින් අපි සව් කන්නේ සුදු පාටටනේ. අන්න එහෙම කන්න අකමැති අයට පොඩ්ඩක් පාට වෙනස් කරලා මේ විදිහට හදලා බලන්නකො කොහොමද රස කියලා. මම ඒ ටිකත් හොඳට උතුරන්න තියලා ඒ අතරේ මම ඉතින් සරස ගන්න ගත්ත වියලි මිදි ටික තියෙනවනේ. ඒකෙන් පොඩ්ඩක් ඔන්න ඔය විදිහට දාලම තමයි සව් එක හදාගන්න හදන්නේ. මම කනේද හොඳට උතුරනවා මේ වෙලාවේ නම්. ඔන්න දැන් මම හදලා ඉවරයි. මම ඉතින් ගන්නවන්න විදිහට ඉතින් දාගන්න විදිහට දාගෙන තමයි ඉතින් මේක නිමුනහම තමයි රස උණුවෙන් ඉතින් රස බලන්න බෑනේ. ඔන්න ඔය විදිහට දාගෙන ඔන්න වියලි මිදි ටිකක් උඩින් දාලා පොඩ්ඩක් නිමෙන්න තියලම බොමුකෝ ඉතින්. ඔය විදිහට තමයි ඉතින් මම පැණි සව් එකක් හදාගත්තේ. බලන්නකෝ ඉතින් ඔයාලත් හදන්නේ මේ වගේමද කියලා. ඉතින් ඔන්න පැණි සව් එකත් හදලා පැත්තකින් තියලා තව වැඩක් තියෙනවා ඉතින්. ගොඩක් දවසකින් මොක් කරේ නෑ. ඉතින් මම දැන්
කොරිඩෝවේ ඉඳන්ම පටන් ගන්න හදන්නේ මොප් කරන්න. මොකද මඩ පාරවල් හැම තැනම තියෙනවා. ඊයේ දවස් සතියෙම මොප් කරේ නැති නිසා මම ඉතින් ඒ ටිකත් පටන් ගත්තා අස්පස් කරන්න. ඉරිදා කියන්නේ වැඩ බොහොම වෙන දවසක්. කොච්චර කරත් ඉවරයක් නැහැ. ඉතින් කොහෙන් පටන් ගන්නද කියලා හිතෙන්නේ පුළුවන් වැඩ ටික වෙලාව කළමනාකරණය කරගෙන ඉතින් මම මුන්න ওই විදිහට කරනවා. පේනවනේ. මේ වෙලාවේ නම් පොඩ්ඩක් හොඳට අවුව තියෙනවා. ඒ වුණාට ඉතින් වැහි කලයකුත් හවස් වෙනකොට එන්න පුළුවන් නිසා මම ඉතින් උදේම මොප් කරන වැඩ ටික ඉතින් කරගත්තා. එතකොට එක කෙලවරක ඉඳන් පටන් ගත්තාම හරිම ලේසියිනේ. ඔයාලත් ඉතින් මාසෙකට පාරක්වත් මොප් කරන්න. මොකද නැත්තම් එකපාර මොප් කරන්න හිටියාම හරිම අමාරුයි. වෙලාවත් යනවා වැඩි. ඉතින් ඔන්න ඒ විදිහට මම මඩ පාරවල් තියෙනවා. මොකද මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු නිසා පල්ලෙහා ගෙදර බබාලාගේ වැඩේ සෙල්ලම් කරන උඩට එනවා මඩ පාරවල් ගානවා. ඉතින් ඒ ටිකත් ඉවර කළා. මම දැන් හදන්නේ මගේ සව් එකත් රස බලන ගමන් මට ලැබිච්ච ඕඩර් එකක් තියෙනවා සිපර් එකක් ඩිසයින් කරන්න. ඉතින් ඔන්න මම භාගයක් ඩිසයින් කරලා තිබ්බේ. ඒකට තියෙනවා තව මල් ටිකක් අල්ලන්නත් එක්ක. මේ අවුරුද්දේ ඉතින් ලැබිච්ච එක ඕඩර් එකක් තමයි මේ. ඒකෙත් මල් ටික අල්ලලා හෙට මං එයාලට ඒක දෙන්න ඕනේ. ඒ නිසා ඔන්න ඉතින් මේ වැඩේත් ඉවර කරන්න තමයි මේ හදන්නේ. මේ විදිහට ගම් ටිකක් ගාලා මල් ටික අලව ගන්නවා. මම මේ සිපර් එකට චූටි මල් ටිකකුයි එහා පැත්තට පබල ටිකකුයි දෙකම දාගෙන තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ විදිහට සිපර්ස් දෙකේම ලස්සනට මල් ටික අලව ගන්නවා. ඔයාලට කියන්න ඕන වෙනද ගන්න පබළු වල ටික දවසක් යනකොට පාට යනවනේ. හැබැයි මේ පාර මට හම්බෙලා තියෙන පබළු නම් ඒ විදිහට පාට යන්නේ. මොකද ඔයාලා දන්නවා නේද අර ජිල් බෝල තියෙන්නේ. අන්න ඒ වගේ මේ පබළු එක ඇතුළටම තමයි ඩිසයින් එකක් ආවැදිලා තියෙන්නේ. ඒ නිසා ඒක කොයිම වෙලාවකවත් පාට වෙනස් වෙන්නවත් පාට යන්නේවත් නැහැ. මේ තියෙන පාටටම තියෙන. ඔන්න ඔය විදිහට මල් ටිකත් අල්ලගත්තා. පේනවනේ ඉතින්. පොඩි ඇද කුද තියෙන ටිකත් හදලාම ඉතින් තියාගන්න එපා. ඔයාලා දන්නවනේ මම සෙරෙප්පු හැදුවට මල් ඇල්ලුවාම අල්ලලා ඒක අලවල විතරක් තියන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒක පොඩි නූල් පාරවල් දෙක තුනකින් මහ ගන්නවා. මම ඔයාලට කලිනුත් මගේ සිපර් ඩිසයින් කරනක ඒ වගේ වීඩියෝ වල පැහැදිලිව කියලා දීලා තියෙනවානේ. මොකද මේක අපි ගොඩක් වෙලාවට වතුරට පාවිච්චි කරනවා. එතකොට මල් එක ගැලවෙනවා, ගම් එක ගැලවෙනවා. ඒ නිසා තමයි මම මෙන්න මේ ක්‍රමය දැන් අවුරුදු ගානක් තිස්සේ යොදා ගන්න. ඒක හරිම සාර්ථකයි. කිසිම කම්ප්ලේන් එකක් එන්නේ මලක් ගැලවුණා, වැටුණා එහෙම කියලා මේ විදිහට පොඩි නූල් පාර දෙක තුනක් ගහලා දෙන්න. මොකද අපේ වෙලාව ඉතුරු කරගන්නවා කියලා අපි මේක භාගයට හදනවට වැඩිය හොඳයි. කාගෙන්වත් කතාවක් අහන්න නැති වෙන්න තමන් කරන වැඩේ හරියට කරන එක. පොඩි වෙලාවක් ගියාට කමන්නේ. පොඩ්ඩක් ඉවසීමෙන් මේක මහ ගන්න ඕන. පොඩි වෙලාවක් කිව්වට ඉතින් ටික වෙලාවක් යනවා මහන්න. ඉතින් මල් පෙති පොඩි කැඩෙන්නේ නැති වෙන්න හිමීට මහ ගන්නත් එපා. මටත් ඉතින් ටික වෙලාවක් ගියා. මල් 4ක්ම මහන්නත් තිබ්බනේ. ඔය විදිහට බොහෝම ඉවසීමෙන් ඉතින් මම මහ ගත්තා. දෙපාරක් තුන් පාරක් ඉතින් අතෙත් ඇනුණා. මොනව කරන්නද ඉතින්. කරන වැඩේ භාගයට කළා නතර කරන්න බෑනේ. ඔන්න ඔය විදිහට ඉතින් ඒ ටිකත් මම ලස්සනට මහ ගන්නවා. මම ඔයාලට කිව්වනේ. ඔයාලා ගෙවල් වලට වෙලා නිකන් ඉන්නවට වැඩිය පොඩි මොනවා හරි වැඩ කරගන්න. එතකොට අපිට ඉතින් කම්මැලිකමක් නැහැ. එකම වැඩේ නිරත වෙන්නේ නැහැ. අපේ අතටත් කීයක් හරි ලැබෙනවා. අමතර ආදායම් මාර්ගයක් ලැබෙනවා. අන්න ඒ නිසා තමයි මමත් මෙන්න මේ වැඩේ පටන්ගෙන තියෙන්නේ. පොඩි කාලයක් අරගෙන මගේ හිතේ කැමැත්තට ලස්සනට ඉතින් වැඩ කරනවා. ලස්සන සිපර්ස් දෙකක් ඉතින් නිර්මාණය කරාට පස්සේ ගොඩක් සතුටුයි මට නම්. ඔයාලත් තමන් කරන වැඩේ හරියට කරාම ඔයාලම සතුටු වෙනවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි මේ කරන්නේ. බබාලා ඉන්න ගෘහණියන්ට ඉතින් රස්සාවල් වලට යන්න උවමනාවක් නැහැ. යන්න වෙලාවක් නැහැ. යන්න බෑ කියලා හිතන්නේ නැතුව පුළුවන් දෙයක් කරන්න පටන් ගන්න. පොඩි මැෂින් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පොඩි පාපිසි ටිකක් මහන්න. එහෙම නැත්නම් පොඩි පර්ස් ටිකක් මහන්න.
ඔන්න වගේ එක එක නිර්මාණාත්මක හැකියාවල් තියෙනවා නම් ගොඩක් දේවල් අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. අපේ නිර්මාණශීලී අදහස විතරයි ඕන ඒක ක්‍රියාත්මක කරන්න. අපිට ක්‍රියාත්මක කරන්න පොඩ්ඩක් කම්මැලි වුණාට අමාරුවෙන් හරි එක දවසක් අරගෙන ඒක කරලා බලන්නකෝ. ඔයාලා ගත්ත උත්සාහය ඇත්තටම ගොඩක් සාර්ථක වෙයි දවසක. ඒ වගේ දෙයක් කරලා පොඩි ආදායමක් ඔයාලගේ අතට එනකොට ඔයාලට ගොඩක් සතුටු හිතෙයි. මොකද ගෙදරට වෙලා නිකන් හිටපු කාලේ අපරාධ කියලා හිතේ. හැම දෙයකටම ගෙවල් වලින් අයගෙන් යැපෙන්නේ නැතුව Tamanට කීයක් හරි ඉතුරු කරගෙන ඔයාලට යම්කිසි ඉතුරු මාර්ගයක් හදාගන්න තමයි මම මේ යෝජනා කරන්නේ. ඔයාලත් කරලා බලන්නකෝ. ඒ වගේ යෝජනාවක් කරාම ඔයාලට කොහොමද කියලා. මම ඔයාලට මගේ වීඩියෝ වලින් ගොඩක් වෙලාවට එක එක දේවල් කියලා තියෙනවා. මම ඔයාලට එකපාරක් හෝම් බෑගින් බොක්ස් එකක් හදන හැටි කියලා දීලා තියෙනවා. ඒ වුණාට සිපර් ඩිසයින්, ලද්දරු ගවුම්, අන්න ඒ වගේ කියලා දීපු දේවල් වලින් යම්කිසි ප්‍රයෝජනයක් ගයි කියලා හිතලා තමයි ගොඩක් වෙලාවට මම මේ වීඩියෝ ඔයාලට කරන්නේ. මොකද හැමෝම කරන දේවල් කරන්න යන්න එපා. Tamanට පොඩි උත්සාහයක් අරගෙන තමන්ගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජන අරගෙන ඕන තරම් දේවල් කරන්න තියෙනවා. තව කෙනෙක් කරා කියලා ඔයාලා අධෛර්යමත් වෙන්න එපා. ඔයා කරන දේම තව කෙනෙක් කරා කියලා ඒක ඔයාට පාඩුවක් නෙමෙයි. ඔයා කරන දේ තව ටිකක් නිර්මාණශීලීව කරන්න. එතකොට කවදාවත් ඔයාගේ වැඩේ මග නතර වෙන්නේ නැහැ. මමත් එහෙම තමයි. මමත් අලුත් ක්‍රමවලට අලුත් දේවල් හොයාගෙන මගේ වැඩේ මම කරගෙන යනවා. කවුරුත් කරා කියලාවත් කවුරුත් පටන් ගත්තා කියලාවත් මම දුක් වෙන්නේවත් මග නතර වෙන්නේවත් නැහැ. මේ විදිහට මම ඔයාලට ඉතින් කතා කරම ඉන්න ගමන් මගේ වැඩේත් කරනවා. පේනවනේ පොඩි වෙලාවක් කිව්වට මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. චූටි මල් පෙති තියෙන්නේ. ඉතින් මල් පෙත්තක් කැඩලා ගියොත් අපරාධයක්. ඒ නිසා හිමීට ඉතින් දෙකේම ඔන්න ඔය විදිහට ගැලවෙන්නේ නැති වෙන්න නූල් පාරවල් දෙක තුනක් මහ ගන්නවා. පේනවා නේද ඉතින්? ගොඩක් මහන්සි වෙලා තමයි මේ දේවල් කරන්න ඕන. පොඩ්ඩක් වෙලාව අරගෙන ඉවසීමෙන් කරනකොට තමයි අපිට ලස්සන නිර්මාණයක් ගන්න පුළුවන්. අපි කලබලයට කරන වැඩ කොයිම වෙලාවකවත් හරියන්නේ නැහැ. ගොඩක් දුරට ඒවා අසාර්ථකයි. ඔයාලත් අත්දැකීමෙන් දැකලා ඇති නේද? එහෙම වෙන දේවල්. මට නම් එහෙම තමයි. මම කලබලයට ගන්න ගොඩක් වැඩ, ගොඩක් තීරණ සමහරක් වෙලාවට ගොඩක් අසාර්ථකයි. ඒක අසාර්ථක වුණාට පස්සේ තමයි මට හිතෙන්නේ අපරාධේ තවත් කාලේ අරන් කරා නම් හරි නේද කියලා. මං හිතනවා මට වගේම ඔයාලටත් එහෙම හිතිච්ච අවස්ථා ඕන තරම් මේ ජීවිතේ තියෙන්න ඇති. එහෙනවනේ ඉතින් කොච්චර වෙලාවක් ගියාද කියලා මට මේ වැඩේ කරන්න. ඒත් කමන්නේ වැඩේ සාර්ථකව කරගන්නවනේ. ඔන්න ඔය විදිහට මල් ටික ඔක්කොම එකතු කරලා ඔන්න මහ ගන්නවා. පේනවනේ ඉතින්. ඊළඟ මට හිතුණා පොඩ්ඩක් ඇලවිලා මදි වෙයිද කියලා ඔන්න තවත් චුට්ටක් ගම් ටිකක් දාලා එතන ලස්සනට නීට් එකට අලව ගත්තා. හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය වෙලාවට ඉතින් නීට් එක පේනවනේ. හැදුවට පස්සේ මගේ සිපර්ස් දෙකේ අලවලා ගම් ටික මේවා කරලා තියෙන්නේ. ඔන්න දැන් මම සිපර්ස් දෙකේ පිටිපස්සට අපි පටන් ගත්ත තැනට ගැට දෙකක් දාලා අනිත් පැත්තට නූල ගන්නවනේ. මම ඔයාලට හදනකොට කියලා දීලා තියෙනවනේ. ඒක මම දැන් ඔන්න සෙරෙප්පු දෙක හදලා ඉවර වෙලා අලව ගන්න තමයි හදන්නේ. විදිහට ගම් ටික දාලා ඉතුරු වෙච්ච කෝන් නූල් කෑල්ල සිපර් එකේ මේ පටියෙම ඔතලා ඔන්න ඔහොම විදිහට එක ලස්සනට නිමා කර ගන්නවා. ඔන්න දැන් මගේ සිපර්ස් දෙක ඉවරයි. ඉතින් තමන් කරන වැඩේ නිමාවක් තියෙන්න එපා. අවසානයක් තියෙන්න ඕන, පිළිවෙලක් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට ඉතින් මම මගේ ටැග් එකකුත් දාලා මගේ සිපර්ස් දෙක පැක් කරන්න තමයි යන්නේ. මේ විදිහටයි ඇදුවට පස්සේ තියෙනවානේ. හරිම ලස්සනයි චාම්. කස්ටමර් ඉල්ලපු විදිහටම තියෙනවා. එයා ඉල්ලුවේ චාම් පොඩි මල් ටිකක් දාලා අන්න ඒ විදිහට දාලා මම මේක ඉතින්
මගේ පැකින් එකකුත් දානවා. ඉතින් දෙනකොට ඕනම දෙයක ලස්සනක් හරි පිළිවෙලක් හරි නිමාවක් තියෙන්නෙට. මේ විදිහට ඉතින් කවර් එකක් දාලා එක සෙලෝ ටේප් එකක් දාලා අලව ගන්නවා. අපි කරන වැඩේ ලස්සනට පිළිවෙලට නිමාවක් තියෙන විදිහට කරාම තමයි තව කෙනෙක්ට අපි කරන වැඩේට ආස හිතිලා අපෙන් දෙයක් ගන්න දෙයට. ඔන්න දවල්ටත් උයාගෙන තියෙන්නේ. බත් ටිකක් කන්න තමයි යන්නේ. මුකුණු වෙන්න මැල්ලුම් හදලා කිරි කොස් ටිකක් තිබ්බා. ඒ ටිකත් හදලා තමයි මම අද දවල්ට කන්න යන්නේ. කොස් ටිකකුත් හම්බුණා. කිරි කොස් ටිකක් හදාගත්තා. මේ විදිහට ටිකක් හදාගෙන උදේ හැදුවේ රොටි කන්න අල තෙල් දාගත්ත උනේ වගේ ලුණු ටිකක් තිබ්බා. ඒ ටිකත් මම ඉතින් එකතු කරගන්න දවල් කෑම වේලටම. ඔය මොනා හැදුවද දන්නේ පපඩමක් නැත්තම්. ඉතින් මම පපඩම් ටිකකුත් බැදගෙන ඒකටම මිරිස් කරල් ටිකකුත් බැදගත්තා. ඊස්සේ ඉතින් සසරේ කෙස් ටිකකුත් තියාගෙන තමයි ඔන්න මම දැන් මගේ දවල් කෑම වේලා හරි කන්න තමයි හදන්නේ. හරි ඔන්න දැන් හරි ඔයාලත් ඉතින් කන්න පටන් ගන්නකො. ඔන්න මගේ කෑම එක හරි කමු ඉතින් අද දවසෙත් කෑම එක. ඔන්න අද දවසෙත් ඉතින් මම ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. අද දවසේ මගේ ගෙවුණු හැටි සම්බන්ධව චූටි වීඩියෝ කොටස් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙන ගම අද දවසටත් ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. අද දවසටත් ගිහින් එන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.